හායි කොහොමද ඔයාලට ඔයාලා හැමෝටම සුබ දවසක්. අද ඔන්න තවත් අලුත් vlog එකක් එක්ක මම ඔයාලත් එක්කම එකතු වෙන්නේ. ඇත්තටම මම මේ කැම්පස් එකට යන ගමන් තමයි ඉන්නේ ලොකු නිවාඩුවකට පස්සේ. අවුරුද්දට හම්බ වුණ නිවාඩුවෙන් පස්සේ මම ආයෙමත් කැම්පස් යන දවසක් තමයි මේ. මම vlog කරන්න බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ නැහැ. හැබැයි බස් එකේ ටික දුරක් එනකොට මට හරිම පාළුයි වගේ ගතියක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් මං හිතුවා ඒක මම හොඳ විදිහකට කන්වර්ට් කරගන්න ඕනේ කියලා. මොකද දැන් මේම ගිහිල්ලා වැඩ ගොඩාක් පටන් ගන්න සති දෙකකට තමයි ආයෙමත් යන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න ටිකක් දිග නිවාඩුවකින් පස්සේ යන නිසා බෝඩින් කාමරේ චුට්ටක් අස් කරගන්නත් තියෙනවා. එහෙනම් අපි බලමු මම මේ දේවල් කොහොමද අද කරගන්නේ කියලා. Days when life was so simple, felt like the glass was always half full. Where did that go? Every second with you was so special. Back when we didn't fear the unknown, but that was long ago. Who can say where the path will go? Philosophers guess, but they just don't know. Maybe that's why we had our heads in the clouds. Thought we had it all figured out. Planning to fly away to escape everything on the ground. Like a plane up in ඒ space. වගේම ඔයාලට කියන්න ඕනේ මම දැන් සති දෙක තුනකින්ම වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා නැහැ channel එකට. මොකද මට ගොඩාක් වැඩත් එක්ක එඩිට් කරලා ඔයාලට අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඇත්තටම කිව්වොත් මම ගොඩක් දවස්වල එක එක vlog කරා. හැබැයි මට කිසි දෙයක් දාගන්න බැරි වුණා ඔයාලට. ඉතින් ඒ වෙනුවෙන් සෝරි කියන්නත් ඕනේ. කොහොම වුණත් මේ වෙනකන් මගෙත් එක්ක දිගටම ගොඩාක් ආදරෙන් එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ vlog එකත් මම වොයිස් කරන්නේ මේ වීඩියෝ ටික රෙකෝඩ් කරාට සති දෙකකට විතර පස්සේ. හරි. එහෙනම් අපි මේ දවස් ගැන කතා කරමුකෝ. මම බස් දෙකක කැම්පස් එකට යන්නේ. ඔන්න ඉතින් මට සිද්ධ වුණා කරතැබ්බයක්. මං ගෙච්ච ලොකු ලගේජ් එකේ මගේ බෑග් එකේ අඬ කැඩිලා ගියා. ඉතින් ඒකත් අරගෙන මම ගියා. ඉතින් කොහොම හරි ඒ වෙනකොට කැම්පස් එක ළඟටම ඇවිල්ලා හිටියේ. ඒ නිසා ඉතින් වීල් එකක් අරගෙන බෝඩිම ළඟට ගියා. මොකද බෑග් ගොඩාක් තිබුණා මගේ අත් දෙකේ කරේ හැමතැනම. ඔයාලා දකින්නත් ඇති. ඉතින් එහෙම තමයි නිවාඩුවකට වගේ ඉඳලා ගෙදර එද්දි බෑග්ස් ගොඩක් ඕන වෙනවා. තේනවනේ. මේ බෑග් ඔක්කොම වගේ ගොඩක් බරයි. මොකද ගොඩාක් බඩු මේවට පුරවලා තමයි තිබුණේ. සති දෙකකට පස්සේ බෝඩිමට එනකොට බෝඩිම තිබුණේ මෙන්න මේ විදිහට. ඉතින් ගොඩාක් දූවිලි පිරීලා තිබුණා. මට සිද්ධ වුණා මේ හැම දෙයක්ම හපව අලුතෙන් ක්ලීන් කරලා දාන්න. මේ තියෙන්නේ මගේ අර බෑග් එක කැඩුන බෑග් එක. ඊළඟට ඔන්න තව බෑග් එකක් තියෙනවා. තවත් බෑග් එකක් තියෙනවා. ඊළඟට ඔන්න තව චූටි බෑග් එකක් තියෙනවා. ඉතින් ওই ටික තමයි මගේ අත් දෙකටයි කරේ ඉල්ලගෙන අරගෙන ඉන්න පුළුවන් උනේ. තව බෑග් එකක් තිබ්බනම් ඒ බෑග් එකටත් දාන්න බඩු ටිකක් හැදෙනවා අර බෑග්ස්.
හරිම මහන්සි. ඉතින් මම ගිහිල්ලා ඔන්න ඊට පස්සේ වොෂ් දාගෙන ෆ්‍රෙෂ් අප් වෙලා තමයි කාමරේ වැඩ ටික කරන්න පටන් ගත්තේ. ඉතින් දැන් බලන්න අපේ හැදි වෙලා තියෙන කාමරේ. මේක අහපව හරියට පිළිවෙලට හදාගන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ. හරි. මම මේ වෙලාවේ ඔයාලට කියන්නම් මොනවද අපි හොස්ටල් බෝඩින් ඉන්නකොට අරගෙන යන්න ඕනේ දේවල් කියලා. ඉතින් මූලිකම දෙයක් මේ ඇඳ කියන කොටස. ඉතින් අන්නේ ඇඳට ඕනි කරන දේවල් අනිවාර්යෙන් ඔයා අරගෙන යන්න ඕනේ. ටිකක් වැඩිපුරයි කියන්නේ බෙඩ් ෂීට් එකක් නම් බෙඩ් ෂීට් එකක් නැතුව දෙකක් අරගෙන යන්න ඔයාට භාවිතයට ඒක ගොඩක් පහසුයි. කොට්ට දෙකක්, ඇඟ තෙලා ගන්න ෂීට්ස්, ඒ වගේම ඔයාට නිදා ගන්නකොට ඕනි වෙන ෂීට්ස්, ඊළඟට කොට්ට දෙකක්, කොට්ට උර දෙකක් මේ විදිහට අරගෙන යන්න. ඉතින් ඔයා ඉන්න ප්‍රදේශය අනුව මදුරුව එහෙමත් ඉන්නවා නම් මේ වගේ මදුරු දෙලක් පාවිච්චි කරන්න. ඊළඟ බෑග් එකේ ලැප්ටොප් එක, චාර්ජර් කේබල්ස්, බ්ලූටූත් වගේ දේවල්, ඒත් එක්කම ඔයාලඟ තියෙන නෝට්බුක්, ඒ වගේ දේවල් ටික අරගන්න. ඊළඟට කුඩයක්, පැන්සල් පර්ස්, වතුර බෝතල් මේ කියන දේවලුත් ඔයාට උවමනා වෙනවා. ඊට පස්සේ ඔයාලා තේ බොනකොට ඔයාලට අවශ්‍ය වෙන කෝප්ප ඉතින් අන්නේ දේවල් හරියට හදාගන්න. මොකද තේ හදාගන්න කෝප්පයක්, වතුර රත් කරගන්නවා නම් කෙටල් එකක්, ඔය කියන දේවල් ඔයාට උවමනා වෙනවා. ඊළඟට තේ කොළ, පිටි, සීනි, කෝපි ඒ වගේ දේවලුත් අරගෙන එන්න මතක් කරලා ඒ වගේම මේ දේවල් ස්ටෝරේජ් කරන්න චූටි ප්ලාස්ටික් බෝතල් වලට දාගෙනම අරගෙන මේ දේවල් ඉතින් ඔයාගේ කැමැත්ත විදිහට තමයි කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔය කෙටල් වගේ දෙයක් නම් කාමරෙත් 3 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනාම කෙටල් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඒ වගේ ඒ දේවල් කතා බහ කරලා හදාගන්න. මෙන්න මේ වගේ රැක් එකක් මම තියාගෙන ඉන්නවා මගේ ඇඳ ළඟින්. බඩු ටික හරියට තියාගන්න මොකද වෙන තියන්න තැනක් නැති නිසා. ඉතින් මෙතන මගේ ලෙක්චර් අරන් යන පොත්පත් ඔන්න ඔය පෙන්නන්නේ මම ඔයාලට මගේ අර සීනි, පිටි, තේකොළ වගේ දාගත්ත බෝතල්. මෙතන නම් මම දැන් කියලා තියෙන අපේ අම්මා අවුරුද්ද නිසා එනකොට පොඩි කැවිලි වගේක් හදායවලා තිබුණා මේ දේවල්. ඔය විදිහට පිඟානක් ඕන වෙනවා අපිට. ඊළඟට ඔයා නූඩල්ස් වගේ දෙයක් හදා ගන්න ඕන තියෙන පොඩි භාජනයක් අරගන්න. මගේ යටම තට්ටුවේ තියෙන මම මගේ සපත්තු, සෙරෙප්පු වගේ දේවල්. ඊළඟට උඩම කොටසේ මම තියන්න හදන්නේ දැන් මගේ අර බෝතල් ටික. අර ඔයාලට පේනවද මම පොත් තියලා තියෙන තැන තව චූටි කප් එකක් තියෙනවා. ඉතින් අන්නේ කප් එකේ තමයි මම මගේ ඇක්සසරීස්, කොණ්ඩ බූල් වගේ දේවල් තියාගෙන තියෙන්නේ. ඉතින් මම මෙතන උඩම කොටසින් තේ හදන්න ඕනි කරන වඩු ටික තමයි තියාගන්නේ. ඒක ගොඩක් පහසුයි. ඉතින් මේ විදිහට සීනි, පිටි, ඊළඟට තේකොළ. මම තේකොළ නම් පාවිච්චි කරන්නේ ටී බෑග්ස්. ඊළඟට අපේ අම්මා මේ පාර ගෙදරින් එවද්දි මට සමපෝෂ ටිකක් එව්වා. ඊළඟට පොඩි ටිෂු ටිකකුත් මම තියාගෙන තියෙන්නේ. ඒ ටික මම අන්තිමට තමයි තියාගන්නේ. ඊළඟට මේකත් අපේ අම්මා ගෙදරින් හදලා එව්වේ. මේකේ තියෙන බැදපු හාල් මැස්ස ටිකක්. ඉතින් මම ඒකට ටිකක් නෙවෙයි මම ගොඩක් ආස කෑමක්. ඉතින් බෝඩි බින් එක මම කෑමත් එක්ක එකතු කරගෙන කන්න පුළුවන් ඒක. ඊළඟට ওই ලොකු ටින් එක ඒක බිස්කට් දාන්න තමයි මම තියාගෙන තියෙන්නේ. තියෙන හොඳ ප්ලාස්ටික් බොටල් එකක්. ඊළඟට මේ තියෙන කෝපි කුඩු. ඔය විදිහට මම මේ රැක් එක හදා ගන්නවා. ඔයාලට පේනවනේ මගේ ළඟ කෝප්ප ගත්තත් කෝප්පත් දෙකක් තියෙනවා. ඊළඟට ඔයාලට බේසමක් ඕනේ. මොකද ඔයාලා රෙදි හොදනකොට නානකොට මේව ඕනි වෙනවා. ඉතින් එතකොට ඕනි කරන බඩු ටිකක් තියෙනනේ ෆේස් වොෂ්, ෂැම්පූ, ටූත් පේස්ට්, ටූත් බ්‍රෂ් ඔන්න ඔය කියන දේවල්. ඊළඟට මෙන්න මේ ලගේජ් එක තියෙන වගේ නිකන් හැන්කර්ස් වගේ දේවල්. ඊළඟට මේ අමතර ඔය මං අරන් යන බෑග්ස් ටික මම ඒකම තමයි දාගන්නේ. ඒ වගේම යට ඇඳුම් තව පොඩි දේවල් ටිකක් ඒ බෑග් එකේ තියෙනවා. හරි. ඊළඟට තව මගේ ඔයාලා දකින්න ඇති කලින්ම ලොකු සූට් කේස් එකක් තිබුණා. ඒ සූට් කේස් එකේ තමයි මම ලෙක්චර්ස් අඳින ඇඳුම්, ගෙදරට අඳින ඇඳුම් ඔය කියන දේවල් අදාගෙන තියාගන්නේ. ඉතින් උණු වතුර බෝටල් එකකුත් අරගෙන යන්න, කෙටල් එකක් නැත්නම් හීටර් එකක් අරගන්න. මේ විදිහට ඔයාට උවමනා කරන බඩු ටික හදා ගන්න. මේක ටිකක් මම එක දිගට වගේ කියාගෙන ගියේ නේද පොඩි අදහසක් ඔයාලට එන්න ඇති. කොහොම වුණත් මේ ගැන මම කතා කරන දිග වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ගොඩක් කට්ටිය ඉඳලා තිබුණ නිසා තමයි මම මේ vlog එකකින් ඒ ගැන කතා කරන්න හිතුවේ. හරි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.